everyone, I'm Pooja. I'm 22 and welcome to my YouTube channel. This is my first video vlog. මගේ first video එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ daily life එකේ පොඩි කොටසක්. මම small business එකක් කරන කෙනෙක්. ඉතින් මම මේ යන්නේ fabrics හොයන්න. fabrics කිව්වහම දන්නවනේ මම කරන්නේ clothing business එක. අපි business එකක් පටන් ගන්නකොට අපි බලන්න ඕනේ අපිට සල්ලි එන විදිහ විතරක්ම නෙවෙයි. ඒක අපෙන් ගන්න කස්ටමර්ට අපි මොනවාද යාලට දෙන්න හොඳම දේවල් කියන්නේ. කලර් එකේ ක්වොලිටි එක ප්‍රයිස් එක මේ ඔක්කොම බලලා තමයි අපි කෙනෙක්ට දෙයක් දෙනවා නම් දෙන්න ඕනේ. අපෙන් දෙයක් ගන්න කස්ටමර් හැමදාම අපි ළඟට එන විදිහට. ගර්ල් කෙනෙක් විදිහට බිස්නස් එකක් රන් කරන එකත් ඊසි නැහැ. සමහර වෙලාවට මිනිස්සු අපිව සීරියස් ගන්නෙත් නැහැ. සමහර දවස්වලට මේක ඇති කියලාම හිතෙන්නේ. ඒත් මම හිතන්නේ ගර්ල්ස්ලට ඕනම ඩ්‍රීම් එකක් අචීව් කරන්න පුළුවන්. ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් ස්මෝල් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න හිතේ තියන්න එපා. පොඩි ස්ටෙප් එකකින් ස්ටාර්ට් කරන්න. ඊටකොට අපිට පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් දියුණු වෙන්න. මැටීරියල් ෂොප් එකකට ගියාම මට තියෙන එකම ප්‍රශ්න තමයි මොන මැටීරියල් එකද ගන්නෙ මොන මැටීරියල්ස්ද සිලෙක්ට් කරගන්නේ කියලා. මොකද මට ඒවා දැක්කම පිස්සු වැදෙනවා. හිතලා කොහොම හරි ඉතින් ගියපු මැටීරියල්ස් ටිකකුත් අරගෙන මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා දැන් මේ ටික තියලා මහන්න තියෙන කලින් ඇවිත් තිබ්බ ඕඩර්ස් ටික මම මහන්න පටන් ගත්තා. අලුත් ඩිසයින්ස් කරන්න කලින් මම ගත්ත වැඩ ටික කරලා ඉන්න එපා. ඒ ටිකත් මහලා පොඩි සින්දුවකුත් දාගෙන මම චිල් එකේ වැඩ කරන ගමන් මහගෙන ගියා ඉතින්. මහගෙන යනකොට මට මේ ලයිට් එක වීඩියෝ එකට කරදරයි කියලා වගේ හිතුණා. ඉතින් මම ඒක ඔෆ් කරලා දැම්මා. බිස්නස් එකක් රන් කරන එක හිතන තරම් ලේසි නැති වුණත් සමහර වෙලාවට මම මේක ආස නිසා අතහරින්න නැතුව ඉන්න වෙලාවල් තියෙනවා. මොකද සමහර දවස්වල ඕඩර්ස් වැඩි වෙන වෙලාවලුත් එනවා. සමහර දවස්වලට ඕඩර්ස් නැතිම වෙලාවලුත් එනවා. මම ආසම මේක මහලි ඉවරනාට පස්සේ එන ෆිනිෂ් එක මොකද ඒක තව කෙනෙක් ඇඳලා මට ෆොටෝ එක එවද්දි මම දන්නවනේ මම මේක මහපු විදිය. එතකොට මගේ අතින් මහපු එකක් තව කෙනෙක් අඳිනවා දැක්කම ඒක මට මාරම සතුටු. කතාවෙන් ඕඩර්ස් ටිකක් රෙඩි කරලා ඉවර වෙගෙන තමයි මම මේ එන්නේ. ඉතින් මම මේ ඕඩර්ස් ටික පැක් කරලා අද මේ ටික ඩිලිවර් කරන්න ඕන. මොකද මම මේ ටික අරගෙන ගොඩක් දවස් මට පොඩි වැඩත් එක්ක මට මේක කරගන්න බැරි වුණා. ඒ වගේම ඩිලිවර් ප්‍රශ්න. මේ දවස්වල පෙට්‍රල් ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මේ තමයි අද මගේ දවසේ පොඩි කොටසක්. මගේ ස්මෝල් බිස්නස් ජර්නි එක ඔයාලට ෂෙයා කරගන්න ලැබෙන එක ගැන මට සතුටුයි. ඔයාලට මේ vlog එක හොඳයි නම් please like එකක් comment එකක් දාලා subscribe කරන්න. මොකද මම subscribe කරන යාළුවෝ ඔක්කොටම හරි ආදරේ. එතකොට next vlog එකකින් අපි හමු වෙමු. ඊට කලින් මට ඔයාලා මේකේ මොන හරි වැරදි දේවල් අඩුපාඩු දැක්කනම් මට comment එකක් දාන්න. මොකද මම කැමති වැරදි ටික හදාගෙන තව ලස්සන වීඩියෝස් ඔයාලට ගේන්න. ඉතින් next video එකකින් හම්බ වෙනකන් මම ගිහින් යන්නම්. bye bye. ඔයාලා පරිස්සමින් ඉන්න.